ළමයි හිතුවට ඒගොල්ලෝ හරි දරුණුයි මං තමයි පාතාලේ මැරෙයා අඩෝ මං තමයි සිඟිති පාතාලේ කියලා කිව්වට ඕ පව් කොසුමිට අම්මා ගත්ත ගමන් දුවනවා. ගෑනුන්ව උසගෙන ගියා. ගෙහින් සතියෙන් දෙකෙන් ආයෙ ගෙදරට ගෙනත් දානවා. උන්ව බඩ කරලා. ඉපදෙනකොට ළමයා සුදු පාටයි. ඉතින් ගෑණිත් ආඩම්බරෙන් මිනිහත් ආඩම්බරෙන්. දැන් මේ සුදු ළමයි කලබල වෙන්න එපා හරිද? එහෙම ගන්නෑ මං කියන්නේ ඒ ගෙදර දෙන්නම කළුයි ළමයා සුදුයි. එතකොට පුදුම ඥාන සම්බන්ධයක් නේ ඒක. හරි. පෑන් ටික පොත්තුලින් තියලා මේ පැත්ත බලන්න. පෑන් ටික පොත්තුලින් තියලා මේ පැත්ත බලන්න. කැස්පාරියන් පටිය ගැන දැනගන්න ඕන. ඒ ඇස්සේ චිට් එකක් ඇවිල්ලා මෙහෙම. සර් හොඳට අහගන්නේ චිට් එක. සර් මිහිඳු මහරහතන් වහන්සේ තමයි ලංකාවට ආපු පළමුවෙනි ආක්‍රමණිකයා. ඔන්න චිට් එක. මම මේම චිට් එකක් දරුවෙක්ගෙන් ආවා කියලා දරුවන්ට බනින්නේ. මේ කතා කරන්නේ දරුවෝ නෙවෙයි. මේ කතා කරන්නේ දරුවෝ YouTube වලින් හරි TV එකෙන් හරි දැකපු ඒ කෙනෙක්ගේ කතාවක් තමයි මේ කතා කරන්නේ. ළමයි නෙමෙයි. ළමයි අහිංසකයි. ළමයි කියන අහිංසක නිකන් මේ මුව පැටව් වගේ જાතියක්. ළමයි හිතුවට ඒගොල්ලෝ හරි දරුණුයි මං තමයි පාතාලේ මැරෙයා අඩෝ මං තමයි සිඟිති පාතාලේ කියලා කිව්වට ඕ පව් කොසුමිට අම්මා ගත්ත ගමන් දුවනවා. පොඩි ළම. වැඩි හිටියෝ දරුවෝ වගේ වැඩ කරන්න හොඳ නැහැ. ඒ දරුවෝ වගේ වැඩ කරන වැඩි හිටියෝ කියන කතාවක් තමයි මේක සමහර අය. මේ මහරහතන් වහන්සේ ආක්‍රමණිකෙක්. අහගන්න ආක්‍රමණිකයෝ එන්නේ බය අරන්. මේ රටට ආපු සියලුම ආක්‍රමණිකයෝ තමන්ගේ ආගම ව්‍යාප්ත කරන්න බය අරගෙන ආවේ. බය අරන් දැන් ආවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි විශාල ජන සංහාරයක් කළා තමයි ආගම දුන්නේ. දරුවෝ බිහි කරන් ඉන්න සිංහල නායකයෝ මැරුවා. සෙනග එකතු කරපු සිංහල නායකයෝ මැරුවා. පිරිමි සමූල ඝාතනය කරා. ඉස කියනවා ඉස්සර මහවැලි ගඟේ කිඹුලෝ කට අරිනවා කියනවා සාමාන්‍ය රෙද්දක් දැම්මත් මහවැලි ගඟට. එච්චරට කිඹුලෝ හුරු වෙලා හිටියා කියනවා සුද්දෝ අපේ සිංහල මිනිස්සු මහවැලි ගඟට තල්ලු කළාට පස්සේ සිංහලෙවුන්ව කණ්ඩ. විනෝදෙට කළා කියන්නේ. ඊළඟට ගෙවල් වලට ගිහලා බයිනෙත්තුව කියලා එකක් අහලා තියෙනවද? බයිනෙත්තුවේ තියෙනවා ඉස්සරහා අමුණලා පිහියක්. බයිනෙත්තු තුඩ. චූටි ළමයි ගෙවල් වල ඉන්න. ඒ මුකුත් නොදන්න අහිංසකයෝ උසල විසිකලා බයිනෙත්තු තුඩ අල්ලනවා කියනවා. ආගම ව්‍යාප්ත කරන්න හිතාගෙන අපේ රටට ආපු ආක්‍රමණිකින්ගේ ස්වභාවය. ඒගොල්ලෝ ආවේ මොකක් කරන්ද? බය අරන්. ඔයදරෝ මුතුගලසගේ පන්තියේ ළමයි. කවුරු හරි මෝඩයෙක් මේ කතාව කිව්වොත් මේ දරුවට නෙමෙයි කියන්නේ. මම මේ දන්නවා මේ දරුවා නෙමෙයි කතා කරන්නේ. එළියේ මෝඩයෙක් කිව්වොත් අදින් පස්සේ මේ චිට් එකේ ඔබ පුතත් මේ කතාව කියන්න ඕන. ඊන් පස්සේ දරුවෝ බිහි කරන්න හිටපු පිරිමි ඔය ඒකාලේ තිබ්බ අංගම්පොර එහෙම අංගම් පිටි සම්පූර්ණයෙන් අංගම්පොර පිටින් ගිනි තිබ්බේ. අංගම්පොර මිනිස්සු හරි ශක්තිමත්. අල්ලගෙන අතපය කපලා දැම්මා. අංග විකල කළා. ගෑනුන්ව උසගෙන ගියා. ගෙහින් සතියෙන් දෙකෙන් ආයෙ ගෙදරට ගෙනත් දානවා. උන්ව බඩ කරලා. පිරිමි නැති වෙලාවට ගෙවල් වලට ගෑනුන්ගේ මේ ගෑනුන් ඉන්න ගෙවල් වලට රින්ගනවා. ආක්‍රමණිකයෝ. එහෙමයි ආක්‍රමණිකයෝ. ඊළඟට ඉතිහාසයේ දරුණුම සමූල ඝාතනය අපේ රටේ දරුණුම ජන සංහාරය කළා හින්දු ආගම ව්‍යාප්ත කළා මාග. කාලිංග මාග කරපු අපරාධය මෙච්චරයි කියලා වචන වලින් කියන්න බෑ. පන්සල් පිටින් ගිනි තිබ්බේ ස්වාමීන් වහන්සේලා සමූල ඝාතනය කළා සිවුරු පිටින් ආක්‍රමණිකයෝ. මෑතකාව තව එකෙක් අර කලපුවත් දිගේ ඇදගෙන ආවේ මෑතක ඌත් ඒ වගේමයි බස් පිටින් බෝම්බ ඇටෙව්වේ. පොඩි ළමයි කෑලි විසි වෙලා ගියා. ගෙදරින් එළියට ගියපු තාත්තා ගෙදරට එයිද කියලා විශ්වාසයක් නැහැ. ආක්‍රමණිකයෝ. මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලින් ලංකාවේ උන්
වැද්දෝ වගේ හිටි අහගෙන ඉන්න. දැන්නේ සෙල්ෆි ගන්නවා යුරෝපියන්ස්ලා වගේ ඉන්නේ එහෙම නෙවෙයි. ෆුල් යුරෝපියන් ටයිප්. යුරෝපියන්ලා වගේ ඉන්නවා. ඉතින් පුදුම යුරෝපියන් ගති තියෙන. දැන් ඒ කාලේ දඩයමේ යනවා රජවරුත් වැඩි ගති 20000ක පිරිවර එක්ක තමයි දේවානම්පියතිස්ස රජතුමා දඩයමේ ගිහින් තියෙන්නේ. දන්නේ නේද? ඕන් රජවරු. එතකොට මේ පිරිවරත් එක්ක දඩයමේ ගියපු රජතුමාට පිරිවර මග ඇරුණා. පිරිවර මග ඇරුණු රජතුමාගේ හිතේ පුදුම ප්‍රීතියක් තියෙන්නේ නැද්ද බයක් තියෙන්නේ නැද්ද? ළමයි ඒ කාලේ රාජාණ්ඩු ක්‍රමේනේ. රජා මැරුණා කියන්නේ සිංහාසනේ තනි වෙනවා. රට මොකාට උනත් ගත්ත හැකියි. දැන් බයෙන් ඉන්නස්සේ ඒත් බණ්ඩු අපේ රජවරු මුවෙක් දැක්කා. මේ බයෙන් ඉන්නේ. පාන්නගෙන ගියා. ඉස්සලා මේකවත් මරලා ඉන්නම්කෝ කියලා. කතාවට කියනවා මේ මුවා විදිහට ආවේ සක්දිවිඳු කියලා. සක්දිවිඳු කියලා ඇයි ආර්ය ජාතියකට ධර්මයේ ලැබෙන්න ඕන්න මෙන්න. දුවගෙන ගිහිල්ලා දැන් මිහින්තලා ගලපා මුලින් අතුරුදාන් වුණා. දැන් තවත් බයයි. හිටපු මුවත් නැහැ. පිරිවරත් නැහැ, මුවත් නැහැ. 20000කෝ 10000ක පිරිවරයි. මට හරියට මතක නැහැ කොහමද 10 ගානක පිරිවර. ඊට පස්සේ දැන් ඔන්න බයෙන් ඉන්නකොට ඇහෙනවා හඬ. මොකක්ද ඇහෙන්නේ? තිස්ස නවතින්න කිව්වා. මට කියන්න ඊට පස්සේ ඒත් එක්කම කියනවා නැවතිලා මේ රජතුමා බලද්දි ඔන්න දැන් තව බය වුණා. පිරිවර නැහැ. හිටපු මුවත් නැහැ. ඒ ඇසේ තමන්ගේ නමේ කෑල්ලක් කියලා කතාත් කරනවා. එතන ඇත්තටම හිතෙන්නේ නැති දැන් නම් මට හරි තමයි කියලා. බයෙන් ඉන්නකොට මේ බලන්නේ බයෙන් ඉන්නකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා මොකද්ද උන්වහන්සේ පළවෙනින් කිව්වේ? සමනාමයන් මහරජ ධම්මරාජස ශාවකා තොමේ අනුකම්පාය ජම්බුදීපා ඉදාගත අනුකම්පාවෙන් කියව වැඩි. මහරජා අපි ධර්ම රාජනන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔබ වහන්සේ ගැන අනුකම්පාවෙන් දඹදිවේ ඉඳන් වැඩිමු කියලා කිව්වා. බය ඇති කළාද නැති කළාද? ආක්‍රමණිකයෙක් බය අරන් එන්නේ. මගේ බුදුරජාණන් වහන්සේගේ ලය මඩලෙන් උපන් මහරහතන් වහන්සේ නමක් වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේ වැඩියේ අපේ රටට බය හැරවලා. බය අතහැරියා. ඉන්පස්සේ දරුවෝ දන්නවද? සුළු වෙලාවකදී ප්‍රශ්න අහලා දේශනාව පටන් ගන්නකොට දුනු හීතල රජතුමා මොනව කළාද? අයින් කරා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩියේ ආයුධ බැහැර කරවලා. බයිනෙත් තුල් කරන්නේ නෙවෙයි. ඉන්පස්සේ වැද්දෝ වගේ දඩේමේ ගියපියුන් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කීවා. පරපණ නසන එක අතහැරියා. මහවැලිගකට තල්ලු කළේ නෑ ඵලයව කියලා යන පැත්තක. අදින්නා දානා කියලා සමාදන් වුණා. හොරකම් කළාද? හොරකම් කළේ නෑ. රජවරුන්ගේ මාලිගාව වලට පැන පැන ඔටුනු උස්සන් ගියේ නෑ. හිස ගසා දානේ උන්ගේ බෙල්ල අරන් ගියේ නෑ. රජවරුන්ගේ කඩු ඉසුවේ නෑ. දැන් ගාන් යන්තම් ඒවා කිය ආපහු ඒ කෞතුකාගාර වලින් ගෙන්නනවා දෙන්න කියලා. එතකොට කියලා දෙනවා. අදින්නා දාන සමාදන් කළා. ඊට පස්සේ කාමයේ සුමිච්ඡාචාර සමාදන් කළා. යුද්ධෙට ගියාට පස්සේ අපේ සිංහලයන්ගේ ගෙවල් වලට රිංගුවේ නෑ. ඉපදෙනකොට ළමයා සුදු පාටයි. ඉතින් ගෑණිත් ආඩම්බරෙන් මිනිහත් ආඩම්බරෙන්. දැන් මේ සුදු ළමයි කලබල වෙන්න එපා හරියද? එහෙම ගන්නෑ මං කියන්නේ ඒ ගෙදර දෙන්නම කළුයි ළමයා සුදුයි. එතකොට පුදුම ඥාන සම්බන්ධයක් නේ ඒක. මිනිහත් ආඩම්බරෙන්. ගෑණි කොහොමද සතුටින්? සුද්දාට වගක්වත් නැහැ. වල්කම් කර කර හිටපු જાතියක වල්කම් කරන්න එපා කියලා ඉගැන්නුවා.
බොරු කිව්වේ නෑ. අපි මේ රට ගත්තට අපි ඔයාලට සලකනවා කිය මිනිසුන්ගේ හැඳි ගාවලා දැම්මේ නෑ. මුසාවාදා සමාදන් කෙරෙව්වා. බිව්වද? බිව්වා? ඈ? මතකයි නේද අර වෙරළට ගොඩ බැස්සට පස්සේ මිනිස්සු ගිහිල්ලා දුගෙන ගිහිල්ලා කිව්වලු පණිවිඩේ ලේ බිබී මස් කන මිලේච්චෝ జాතියක් ඇවිල්ලා. ඇයි? පාන් කකා වයින් බිබී ඇවිත් තියෙන්නේ. සුදු 70. එහෙම නෙමෙයි. සුරාමේරේ සමාදන් කෙරුවා. කට හොලවනව නෙමෙයි ආක්‍රමණිකයා කියලා. කට හොලවනව නෙමෙයි. හරි? ඇහුවොත් උඹලට ඉන්නේ ගුරුවරයෙක් කොන්දපණ තියෙන. ඌ වගේ කතා කරපල්ලා. ඇහුවොත් කතා කරන්න ඕන. දැන් ඉන්න ජනනායකයෝ පිස්සු කෙලිය කියලා මිහිඳු මහරහතන්සලා පළිද? ඒවට උන්වහන්සේලා පළි නෑ. උන්වහන්සේලා ඒවයි කියන්නේ නෑ. එහෙනම් මේ පැත්ත බලන්න.